මේ ගලුවේ කවුද කියලා මේ නෑ මම කුඹුරු තියෙනවා. ඒක නෑ. මේ මමත් අක්කර කමාරක් විතර. නෑ එහෙම අවුලක් නෑ. නෑ එහෙම එකක් නෙමෙයි. මේ කිසිම අවුලක් නෑ මට. නෑ මම වීඩියෝ එක දැම්මේ අයියා ගැඩුවා කියලා මං කොහෙවත් කියලා නෑ. කියලා දිත්තේ මේ මිනිසුන්ට මේ මං ගැලුවා කියලා. මේ එහෙම එකක් නෙමෙයි අයියේ. මං එහෙම කළා නෑ හොඳේ. ගමේ හැමෝම මේ මාලිංග අයියට තමයි එක එක ඒවා කියලා තියෙන්නේ මෙතන අමුණ කැඩුවා කියලා. මොකද මම වීඩියෝ එක දාපු එකෙන් වීඩියෝ එකෙන් දාපු එකෙනුත් පොඩි අදහසක් ගිහිල්ලා තිනවා. මං කිව්වනේ අර උඩහා පැත්තේ කෙනෙක් කියලා. ඒතකොට ඉතින් උඩහා ඉන්නේ මාලිංග අයිය තමයි. ඒතර මාලිංග අයිය නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි මේ කරලා තියෙන්නේ මාළු අල්ලන්න ආපු කට්ටිය තමයි මේ අමුණ කඩලා තියෙන්නේ. මං ඒත් ඇත්තටම සැක කළා. මොකද මෙතන තැන් තැන් වල මේ කෝටු ගහලා තියෙන ඉන්නේ ඒගොල්ලෝ මෙතන සොරවුව කඩලා දැල බඳිනවා. දැල බැඳලා සොරවුව කැඩුවාම පිටිපස්සට වතුර යනවා මාළු ටික දැලේ රැඳෙනවා. දැන් මම මේ ඇත්තටම කල්පනා කරා මේ දැන් අද මේක තියෙනවා. අද මේ අමුණ තියෙනවා. අද අමුණ තියෙනවා මං හින්දා. අයියා ඉන්න තමයි අමුණ තියෙන්නේ. මම මේක රැකනවා. මම හෙටත් රකින්නවා අනිත් දැන් තව ඕන දවසක රකින්නවා මම. ඔව් දැන් හැබැයි මාලිංග අයියා ඉන්න ටික මාළු අල්ලන අය එන්න එපා. එන්න එපා. මම දැන් මේ ඉඩම සුද්ධ කරනවා. මම ඉඩම දැන් 6:00 7 වෙනකම් සුද්ධ කරනවා. හැබැයි පුතෝ ආවොත් ගහනවා. මාලිංග අයියා ඉන්නකම් එන්න නම් එපා. මෙතන අමුණ කඩන්න එපා. මොකද යාගේ කුඹුරත් එයා කියන එයා වගා කරන වතුර ඕනේ. ඇයි අමුණ කඩන්නේ කියලා එයා අහනවා. මට ඉවරේ වස්තුවේ මට මගේ පැල වලටත් වතුර ඕනේ. ඔව් වතුර ඕනේනේ. අපිටත් වතුර ඕනේ. ඒ හින්දා මම මේක කඩන්න දෙන්නේ නැහැ. මම මේක ආරක්ෂා කරනවා. වතුර මේ මාළු අල්ලන්නේ නැහැ කරුණා කරලා. මේ උන්ට නම් දෙන්නේ නැහැ ඉඩක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මන්න පාර තමයි දෙන්නේ. ඔව්. එකෙන්ම. කඩන්න නම් එපා. මේක කඩන්නවොත් මන්න පාර දෙන්නේ.